ඔයා ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම හදාගෙන CV එකත් පර්ෆෙක්ට් එකට යවලා ඉන්ටර්විව් එකට ගියාට පස්සේ we will inform you කියලා ඒගොල්ලෝ ආය කවදාවත් කෝල් කළේ නැද්ද? ඇත්තටම 90%ක් වෙලාවට ඔයා ෆේල් වෙන්නේ ඔයාගේ නොලෙජ් එක මදි නිසා නෙවෙයි. ඉන්ටර්විව් එක ඇතුලේ ඔයා නොදැනුවත්වම කරන පුංචි වැරදි කිහිපයක් නිසා. අද අපි කතා කරන්නේ ලංකාවේ ජොබ් සීකර්ස් ලගින් 90%ක් දෙනා කරන ඔයාව කෙලින්ම රිජෙක්ට් කරන ප්‍රධාන වැරදි 10ක් සහ ඒවායින් ගොඩ එන රහස් ටික ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඊළඟ ඉන්ටර්විව් එක ඔයාට පාස් වෙන එක කාටවත් නවත්තන්න බෑ. පළවෙනි වැරද්ද තමා කම්පැනි එක ගැන කිසිම දෙයක් නොදැන යාම. ඔයා අපේ කම්පැනි එක ගැන දන්නේ මොනවද කියලා අහද්දී 90%ක් අය දෙන්නේ නිවුස් පේපර් ඇඩ් එකේ තිබ්බ විස්තරය විතරයි. එතකොට ඉන්ටර්විව් එක හිතනවා ඔයාට මේ ජොබ් එක ගැන ඇත්තටම කැපවීමක් නැහැ කියලා. ඔයා නිකන්ම ඇප්ලයි කරලා ඇවිත් තියෙන්නේ කියලා. යන්න කලින් විනාඩි 10ක් දෙන්න. කම්පැනි එකේ වෙබ්සයිට් එක, සෝෂල් මීඩියා සහ මේ දවස්වල කරන ප්‍රොජෙක්ට්ස් මොනවද කියලා බලන්න. මම දැක්ක ඔයාලගේ අලුත් ප්‍රොජෙක්ට් එක කියලා එක සෙන්ටෙන්ස් එකක් කිව්වත් ඔයා අනිත් හැමෝටම වඩා හයිලයිට් වෙනවා. දෙවෙනි වැරද්ද තමා tell me about yourself කිව්වම CV එකේ තියෙන ටිකම ආයෙ කියවීම. මේ ප්‍රශ්නය ආන්නේ ඔයාගේ නම, ඉගෙනගත්තු ඉස්කෝලේ කියවන්න නෙවෙයි. ඒ ටික ඒ වෙනකොටත් ඉන්ටර්විව් එකේ අතේ තියෙන පේපර් එකේ තියෙනවා. මෙතනදී ඔයාගේ එලිවේටර් පිච් එක කියන්න. ඒ කියන්නේ ඔයා කවුද, ඔයාගේ ස්කිල්ස් මොනවද සහ ඒ ස්කිල්ස් මේ ජොබ් එකට ගලපගන්නේ කොහොමද කියන එක තප්පර 60ක පොඩි ස්ටෝරි එකක් විදිහට කියන්න. තුන්වෙනි වැරද්ද පාඩම් කරපු උත්තර දීම. ඉන්ටර්නෙට් එකෙන් টොප් ඉන්ටර්විව් ආන්සර්ස් පාඩම් කරගෙන ගිහින් රොබර්ට් කෙනෙක් වගේ උත්තර දෙන අයට ඉන්ටර්විවර්ස්ලා ආස නැහැ. ඔවුන් බලන්නේ ඔයාගේ ආන්සර් එක විතරක් නෙවෙයි. ඔයා ප්‍රශ්නයක් දිහා බලන විදිය සහ ලොජික් එක. උත්තර කටපාඩම් කරන්න එපා. ස්ටාර් මෙතඩ් එක පාවිච්චි කරන්න. සිටුේෂන්, වෙච්ච දේ, ටාස්ක් කරන්න තිබුණු දේ, ඇක්ෂන් ඔයා කරපු දේ, රිසල්ට් ලැබුණු ප්‍රතිඵලය. ප්‍රශ්නෙට උත්තරේ රියල් එක්සාම්පල් එකක් එක්ක දෙන්න. හතරවෙනි වැරද්ද තමා සීමාවට වඩා කොන්ෆිඩන්ස් වැඩිවීම හෝ එකපාරටම බය වීම. සමහර අය මම නැතුව මේක කරන්න බෑ වගේ ඇටිටියුඩ්ස් පෙන්නනවා. තවත් අය තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් තියෙද්දි වචන අමතක වෙලා වෙවුලනවා. මේ දෙකම රිජෙක්ට් වෙන්න හේතුවක්. ප්‍රොෆෙෂනල් හියුමිලිටි එක තියාගන්න. මම මේ දේවල් දන්නවා හැබැයි මට තව ඉගෙන ගන්න උනන්දුව තියෙනවා කියන ඇටිටියුඩ් එක පෙන්නන්න. පස්වෙනි වැරද්ද තමයි ඇයි පරණ ජොබ් එකෙන් අයින් උනේ කිව්වම පරණ බොස්ට හෝ කම්පැනි එකට බැනීම. එතන මැනේජ්මන්ට් එක අන්තිමයි. බොස් හරියට සැලකුවේ නැහැ කියලා කිව්වොත් ඉන්ටර්විව් හිතන්නේ ඔයා හිට මෙතනින් අයින් වෙලත් අනිත් අයට බනී කියලා. කවදාවත් නෙගටිව් වෙන්න එපා. මම පරණ කම්පැනි එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි මට මගේ කැරියර් එකේ ඊළඟ ස්ටෙප් එකට යන්න සහ අලුත් චැලෙන්ජ් එකක් ගන්න ඕන නිසා මම මේකට ඇප්ලයි කළේ කියලා කියන්න. හයවෙනි වැරද්ද තමයි සැලරි එක ගැන අහපු ගමන් අහුවීම. මුල්ම ඉන්ටර්විව් එකේදී ඔයා බලාපොරොත්තු වෙන පඩිය කීයද කිව්ව ගමන්ම ගණන් කියන්න යන්න එපා. නැත්නම් ඔයාලා දෙන ඕන එකක් කියන්නත් එපා. ඉන්ඩස්ට්‍රි එකේ ඒ රෝල් එකට යන මාකට් රේන්ජ් එක ගැන කලින් හොයලා යන්න. මගේ ස්කිල්ස් සහ මාකට් ස්ටෑන්ඩඩ් එකට අනුව මම X amount සහ Y amount අතර රේන්ජ් එකක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්න. හත්වෙනි වැරද්ද තමයි අවුල් ජාලාවක් ගැන බොඩි ලැන්ග්වේජ්. ඔයා කියන කතාව කොච්චර ලස්සන වුණත් ඔයා බිම බලන් කතා කරනවා නම්, පුටුවේ ඇඹරෙනවා නම්, අත් දෙක එකතු කරන් වෙවුලනවා නම් ඉන්ටර්විව්වට ඔයාව විශ්වාස නැහැ. ස්ට්‍රේට් විදියට වාඩි වෙන්න. කතා කරද්දී අයි කන්ටැක්ට් තියාගන්න. පොඩි ස්මයිල් එකක් මූණේ තියාගන්න. බොඩි ලැන්ග්වේජ් එකෙන් තමයි ඔයාගේ කොන්ෆිඩන්ස් එක 150%ක්ම පෙන්වන්නේ. අටවෙනි වැරද්ද තමයි do you have any questions for us කිව්වම no කියන එක. ඉන්ටර්විව් එකේ අන්තිම හරියේදී හැම ඉන්ටර්විවර් කෙනෙක්ම ඔයාගෙන් ප්‍රශ්න තියෙනවද කියලා අහනවා. 90%ක් අය කරන්නේ නෑ සර් ඔක්කොම හරි කියලා කියන එක. මේකෙන් පේන්නේ ඔයාට මේ ජොබ් එක ගැන ලොකු ඉන්ටරෙස්ට් එකක් නැතිකම. ප්‍රශ්න එකක් දෙකක් අහන්න. උදාහරණයකට මේ රෝල් එකේ මගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම මෙට්‍රික්ස් මොනවද? නැත්නම් කම්පැනි එකේ ඊළඟ අවුරුද්දේ ප්ලෑන්ස් මොනවද වගේ ස්මාර්ට් ප්‍රශ්නයක් අහන්න. 9 වෙනි වැරද්ද තමයි ඩ්‍රෙස් කෝඩ් එක සහ වෙලාව වැරදීම. ඔන්ලයින් ඉන්ටර්විව් එකක් වුණත්, ෆිසිකල් එකක් වුණත්
පළමු තප්පර 7 ඇතුළත ඉන්ටර්විවර් ඔයා ගැන ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක හදාගන්නවා. පරක්කු වෙලා යන්නේක හෝ අන්ප්‍රොෆෙෂනල් විදියට ඇඳගෙන යන්නේකින් ඒ ඉම්ප්‍රෙෂන් එක නැති වෙනවා. ඉන්ටර්විව් එකට විනාඩි 15කට කලින් යන්න. ඔන්ලයින් නම් විනාඩි 5කට කලින් ජොයින් වෙන්න. කම්පැනි එකේ කල්චර් එකට ගැලපෙන ක්ලීන් ෆෝමල් හෝ ස්මාර්ට් කැෂුවල් ඇඳුමක් අඳින්න. අද අපි කතා කරන අවසාන වැරද්ද තමයි ඉන්ටර්විව් එකෙන් පස්සේ ෆලෝ අප් නොකිරීම. ගොඩක් අය කරන්නේ ඉන්ටර්විව් එක ඉවර වුණ ගමන් ගෙදර ඇවිත් කෝල් එකක් එනකම් බලන් ඉන්න එක විතරයි. ඉන්ටර්විව් එක ඉවර වෙලා පැය 24ක් ඇතුළත පොඩි තෑන්ක් යූ ඊමේල් එකක් යවන්න. අද ලබා දුන්න අවස්ථාවට ස්තුතියි. මට මේ රෝල් එක ගැන ගොඩක් උනන්දුයි කියලා යවන්න. මේකෙන් ඔයාව අනිත් කැන්ඩිඩේට්ස්ලා අතරින් කැපී පේනවා. ඉතින් මේ වැරදි 10 හදාගත්තොත් ඊළඟ ඉන්ටර්විව් එකේදී ඔයා අනිවාර්යයෙන්ම වෙනස් කෙනෙක් විදියට හයිලයිට් වෙයි. මේ වීඩියෝ එකෙන් ඔයාට මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න. ඔයාගේ ජොබ් එකක් හොයන යාළුවන්ටත් බලන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Good luck for your career.